ඇත්තට මම මේ කියන්න හදන්නේ වැඩේ කරන්න යට ඉන්න ළමයෙක්ට වුණත් ගොඩක් පල්ලෙහා ඉන්න ළමයෙක්ට වුණත් මේක කරන්න තව විදි තියෙනවා. තව තාම මේක ඇතුලේ chance එක තියෙනවා. සහ අනිත් එක තාම ඔයාලා කවදාවත් ඇත්තටම ඔයාලගේ full potential එකකින් වැඩ කරලා නැහැ. ඒ කියන්නේ වගේ පරිම විභවය භාවිතා කරලා ඔයාගේ මෙතන ඉන්න මං හිතන්නේ කිසිම ළමයෙක්ට මේ තාම සුළු පිරිසකට නම් කියන්න පුළුවන් නේ මම මගේ උපරිමය කරලා තියෙන්නේ. මං කිසිම වෙලාවක නාස්ති කරලා නැහැ. මං කිසිම වෙලාවක පාඩම් කරගෙන මම මනෝගහලා ඉඳලා නැහැ. මම පාඩම් කරගෙන මම ෆෝන් එක කරගෙන Facebook හරි Instagram හරි YouTube හරි ගිහිල්ලා පැය ගණන් නාස්ති කරලා නැහැ. මං එහෙම කිසිම විදියකින් නාස්ති කරන්නේ නැතුව එක සතියක් වැඩ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මං හිතන්නේ 1000කින් එක්කෙනෙක් ඕනනම් ඇති. මම මේ පහුගිය සතිය ඇතුළත මම මගේ උපරිම ඵලදායීව වැඩ කරා. මගේ වෙලාව මං ඔය එක ඒවා හිතන්නවත් වෙන ප්‍රශ්න වලට ඔළුව දාන්නවත් සෝෂල් මීඩියා හින්දාවත් වෙන මොන හරි ඩිස්ට්‍රැක්ෂන් එකක් හින්දාවත් නැති කරගත්තේ නෑ කියලා කියන්න පුළුවන්. ළමයි 1000කින් එක්කෙනෙක්වත් නැතුව. ඒතකොට ඔයා තාම වගේ උපරිම පොටෙන්ෂල් එකකින් වැඩ කරලත් නෑ. මිනිස්සෙගේ උපරිම පොටෙන්ෂල් එක කියන්නේ මාර ලොකු දෙයක් හරිද? මිනිස්සෙගේ උපරිම විභවය කියන එක. අලා තාම මේ සමහර වෙලාවට සමහර ළමයි තමන්ගේ උපරිම විභවයෙන් උපරිම පොටෙන්ෂල් එකෙන් 110ක්වත් වැඩ කරලා නෑ. 120ක්වත් වැඩ කරලා නෑ ඔයගොල්ලෝ. මෙතන ඉතාම සුළු පිරිසක් ඉන්නේ තමන්ගේ උපරිම විභවයෙන් 160 70 කියන එකවත් පන්න ගත්තා. 100% තමන්ගේ 100% දෙන මං හිතන්නේ නැහැ එක්කෙනෙක්වත් ඉන්නවා කියලා. ඒ නිසා තමන් කවුද කියන එක තමන්ගේ මේක තමන් කියන මිනිස්සයා කවුද කියන එක රීඩ් කරගන්න එකත් මේකේ ඉස්සරහට යන්න තියෙන ලොකු කතන්දරේ මේ ඉස්සරහට තියෙන කතාවේ තියෙන ලොකු පාර්ට් එකක් මේ තමන් කවුද කියලා හරියට තේරුම් ගන්න එක. ඒ නිසා දැන් මේ විදිහට අපිට තියෙනවා මේ තව අපිට මාස 4ක් කාලයක් තියෙනවා. ඒතර මාස 4ක් කියන දවස් 120ක් කියලා අපි හිතමු. ඒතර අන්න එතනින් දැන් අපි මේ කතා කරන්න යන්නේ මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි. මම මේ මීටින් එකට කලින් ඇහුවා මේ මොනවද තියෙන ප්‍රශ්න කියන එක ගැන. ඉතින් ඔය ප්‍රශ්න කියන එකට කලින් මං කියන්නම් මේ මට ප්‍රයිවට් දැන් ඔයාලා කියලා තියෙන විවිධ ප්‍රශ්න. මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මට නිින්ද යනවා. මට බඩගිනි කියන්නේ මට නිින්ද යනවා කියලා තියෙනවා. මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියලා තියෙනවා. වැඩක් කරන්න ගත්තාම වෙන දේවල් හිතෙනවා කියලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න ගත්තට හිතෙන්නේ නැති කියලා කරගෙන යන්න බෑ. ගානක් හදන්න ගිහිල්ලා වැරදුනහම එපා වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා. ඊට පස්සේ මට අකණ්ඩව වැඩක් කරගෙන යන්න බෑ. මට කන්සිස්ටන්සි මේක තියාගෙන මේ අකණ්ඩතාවය පවත්වන්න බෑ. ඊට පස්සේ මේ වැඩ කරනවා ලකුණු නෑ. ඒක නම් අපි කවන්න නෑ කියමුකෝ. ඒක සාධාරණ ප්‍රශ්නයක් කියමු හරි. තව ගොඩක් ඒවා තියෙනවා නිකන් මේ මට නිින්ද යනවා. හරි. මට නිදිමත එනවා. මම පේපර් එකක් කරන්න ගත්තාම නිදිමත. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේ නිකන් සාමාන්‍ය නිකන්. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම මේ නිකන් මට ප්‍රයිවට් ඇවිල්ලා තියෙන මැසේජස් ටිකක් කියවන්නම් මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. හරිද? ඒ ළමයෙක් කියලා තියෙනවා මේ එක කතන්දරයක්. එක කතන්දරයක් කියනවා මෙන්න මෙහෙම. මට මේ ඇවිල්ලා තියෙන මැසේජස් ටික මම අපිට සේව් කරගෙන තියාගෙන හිටියේ මේක ගැන කියන්න. එකෙක් කියලා තියෙනවා මේ ඒක මේ මීටින් එකට කියපු ප්‍රශ්නයක් නෙමෙයි. මේ කියන්නේ මේ මම කලින් දාපු වීඩියෝ එකකින් පස්සේ මට ළමෙක් දාලා තියෙන මැසේජ් එක. මොකක් හරි සිද්ධියකින් මේ පන්තියකින් වගේ පස්සේ දාලා තියෙන මැසේජ් එක. මගේ මේ මගේ ඇන ළමෙක් මේ මගේ අම්මයි තාත්තයි දැන් ටික කාලයකට කලින් ඩිවෝස් වුණා. ඒ දෙන්නට වෙන සම්බන්ධතා තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්නාම කැමති නැහැ මාවයි නංගිවයි බලාගන්න. එන තියාගන්න ගෙදර ඉන්නවට කැමති නැහැ. ඒගොල්ලෝ දැන් වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා මම නංගිටත් උගන්න ගන්න ගමන් මේක කරන්න ඕන නිසා ෆාමසි එක වැඩට යන ගමන් තමයි ඊළඟට කරන්නේ. ෆාමසි එක වැඩට යන ගමන් තමයි ඊළඟට කරන්නේ. මම හවස් වරුවේ ෆාමසියේ වැඩ කරනවා. වැඩ කරලා රැයට පාඩම් කරනවා. උදේට පන්ති යනවා. ඊට පස්සේ ඒ සල්ලි වලින් ක්ලාස් ෆීස් ගෙවනවා. නංගිට ඉන්න තැනට රෙන්ට් එක දෙනවා. ඔහොම කතන්දරයක් තියෙනවා. මම ලකුණු 20 ගානක ඉඳන් ලකුණු 50 ගානකට වෙනකම් මේ වෙනකොට හදාගෙන තියෙනවා. මම අනිවාර්යෙන්ම පේරාදෙනි මෙඩිසින් ගිහිල්ලා තමයි මේක ඉවර කරන්නේ. හරිද? එකක්. මේ කලින් ධාරා විද්‍යුතය මම හිතන්නේ ඒ පන්තියකින් පස්සේ හරි ළමෙක් දාපු මැසේජ් එකක් ඒක. ඒකේ කතන්දරයක්. ඊට පස්සේ මේ තව එකක් තියෙනවා. මේක මම මේ කියන්න තියාගෙන හිටපු එකක්. ඒක මේ කලින් කතන්දරයක්. හරිද? මේ අවුරුද්දේ විභාගය කරගත්ත ළමයාගේ කතන්දරයක් මේක. දැන් ඒ ළමයාගේ කතන්දරේ තියෙන්නේ මේ ඒක කලින් දාපු මැසේජ් එකක්. මේක මේ ගිය අවුරුද්ද කතන්දරයක් මම මේ කියන්නේ. ඒතර ඒකේ තියෙන්නේ මේ සර් මේ මම දල අදහස කියන්නම් ඒකේ තියෙන එක. පරණ කතන්දරයක් ඒක. ඒකේ තියෙනවා මේ සර් මේක ගිය අවුරුද්ද විභාගයට මාස 6ක් විතර කලින් දාපු මැසේජ්. සර් මේ මගේ තාත්තට කැන්සර් එකක් කියලා ඩයග්නොස් කරගත්තා. ඒ නිසා මට දවස ගානේ ගාල්ලේ ඉඳන් කොළඹ ඇවිල්ලා දවස ගාන නෙමෙයි සතියකට සැරයක් දවස ගානේ ගාල්ලේ ඉඳන් කොළඹ ඇවිල්ලා තාත්තා ළඟ ඉන්න වෙනවා. තාත්තා බලා ගන්න වෙනවා.
ඒත් මම මේ වැඩේ අතාරින්නේ නැහැ. කොල්ලෙක්ගේ මැසේජ් එක. මම අනිවාර්යෙන්ම මේ මොරටු ගිහලා සර්ට මැසේජ් එකක් දාන්නම් කියලා. එතකොට මේ ළමයා මැසේජ් එකක් දාලා නැහැ. පස්සේ මේ ළමයා මට ඇවිල්ලා කතා කරා. විභාගෙන් පස්සේ ඇවිල්ලා කතා කරා මේ අන්තිම කාලේ කොහොමද ගිවුනේ කියන එක සම්බන්ධව. ඒ ළමයා මේ පාර ඉංජිනේරින් සිලෙක්ට් වුණා. හරිද? මම මේ කතන්දරය ගැන කලින් ඔයාලට පන්තියකදීත් කිව්වා මේ කතන්දරය ගැන. එතකොට ඒක තව ප්‍රශ්නයක්. එතකොට මේ විභාගයට මාස 6ක් තියලා ඩයග්නොස් වෙනවා. ඔයාගේ තාත්තා තව පොඩි කාලේ ජීවත් වෙන්නේ. එතකොට මේ එහෙම පොඩි කාලේ ජීවත් වෙන්නේ ඒ නිසා කියන. එතකොට ඉතින් ඒකත් එක්ක නිකන් ඔයා නිකන් හිතලා බලන්නකො නිකන් මොනවා වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. දැන් හිතලා බලන්න නිකන් හිතන්නකො. ඔයා විභාගය කරන්න මාස 6ක් විතර තියෙනවා. එතකොට ඔයාට මේ දැනෙන දේවල් එහෙම කතන්දරයක් අහන්න හම්බුනොත් ඒවා. එසේ කලින් කතන්දරේ එකක්. කලින් කතන්දරේ තව එකක්. එතකොට මේ ප්‍රශ්න කියන්නේ ඒවට. හරිද? ඔයාලව දාලා දෙන විහිළු විතරයි. ඔය දාලා තියෙන කමෙන්ට්ස් වලට දාලා දෙන නිකන් ජෝක්ස්. හරිද? ප්‍රශ්න කියන ඒවා කියන්නේ ඒවට. ඔයාලා දාලා දෙන විහිළු විතරයි. ඒ නිසා මේ තවන්ට ඔය ඒ කාලෙට හිතෙනවා මේ මාර ප්‍රශ්නක මං ඉන්නේ. මේ කියන්නේ ප්‍රශ්නයක් තියෙනකොට හිතනවා ඔය ප්‍රශ්න කියලා දන්නේ නැති වුනහම හිතෙනවා මේ ප්‍රශ්න මාර ප්‍රශ්නක මං ඉන්නේ. මේ මට මේක හින්දා කරගන්න අමාරුයි. මට මේ මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. මගේ සමහරට මම මේ කියන්නේ ගොඩක් වෙලාවට ඩිසිප්ලින් ප්‍රශ්න ගැනම නෙමෙයි අනිත්‍ය බාහිර ප්‍රශ්න තියෙන්නේ මේ එහෙම හින්දා මට කරගන්න අමාරුයි කියලා ඔයාලට හිතෙනවා. සමහරට බාහිර ප්‍රශ්න නිසා තැවි ඉන්නවා. අර තියාගන්න ප්‍රශ්න කියන ඒවා මේ වර්තමාන කාලය තුලදී විතරයි අපිට දැනෙන්නේ. තව අවුරුදු 5කින් ওই ප්‍රශ්න කියන කිසි දෙයක් ඔය අද ප්‍රශ්න කියලා මේ නිර්වචනය කරන කිසි දෙයක් තව අවුරුදු 5කින් ප්‍රශ්න නෙමෙයි. හරිද? මීට අවුරුදු 5කට 6කට කලින් තිබිච්ච ප්‍රශ්න ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මීට අවුරුදු 5කට 6කට කලින් තිබිච්ච ප්‍රශ්න අද ඔයාලට පොඩ්ඩක් හරි දැනෙනවද? ඒ කියන්නේ මොනවා හරි මීට අවුරුදු 5කට 6කට කලින් ඔයා දැවි හිටපු ප්‍රශ්නය අවුරුදු 10ක් කියන්නේ අවුරුදු 10කට කලින් ඔයා දැවි හිටපු ප්‍රශ්නයක් අද ඔයාලට නිකන් මතකයක් පමණයිනේ. කියන්නේ මතකයක් විතරයි. ඒ නිසා මේ ප්‍රශ්න කියන්නේ අර වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් වලට මේකේ ගේම ගහලා මාර මහන්සි වෙලා ඔය තව ළමෙක් ඉන්නවා මේ ඔය තව ළමයි ඉන්නවා ගිය අවුරුදු වලත් එහෙම ළමයි හිටියා මේ අවුරුද්දෙත් එහෙම ළමෙක් ඉන්නවා මේ ආර්ථික දුර්වලතා ආර්ථික ප්‍රශ්නයක් නිසා මේ අර උදේ පාන්දර 3ට විතර හැරිලා ඒ ළඟ රබර් වතු වල කිරි කපලා ඒවල් පැත්තේ රබර් කිරි එකතු කරලා එතන වහිලා ටිකක් රුපියල් 2000ක් හරි එහෙම ගාණක් හම්බෙනවා ටික ලොකු ගාණක්. ඒ කියන්නේ පුලුකු ගාණක් කියන සාපේක්ෂව ඒ පොඩි පෑ ගාණට ටිකක් සැලකිය යුතු ගාණක් හම්බෙනවා. මේ එහෙම ගිහිල්ලා ඒ සල්ලි ටික එකතු කරගෙන ගෙදරටත් කණ්ඩ දීලා තමනුත් ක්ලාස් ෆීස් හොයාගෙන යන එහෙම ආර්ථිකමය වශයෙන් ප්‍රශ්න තියෙන එහෙම ළමයිනුත් ඉන්නවා. ඒ ප්‍රශ්න කියන්නේ ඒ වගේ ඒවා. කලින්ම තේරුම් ගන්න ප්‍රශ්න කියන්නේ මොනවද කියලා. හරිද? ඒ කියන්නේ නිකන් මේ ඔය කතන්දර මැද්දෙන් ලැජ්ජ වෙන්න මැසේජ් එකක් දානවා නම් සේමට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මට නිදිමතයි. හරි මට පේපර් එකක් දැක්කම නිින්ද යනවා. ඔය වගේ ඒවා දාන්න ලැජ්ජ වෙන්න කලින්. හරිද? එතකොට ඒවා දාන්න වටින්නේ නැහැ. ඒවා ලැජ්ජ වෙන්න දාන්න ප්‍රශ්න කියන ඒවා විදියට. එතකොට මේ පළවෙනි කාරණාව තමයි උතන ඔය ප්‍රශ්න කියන දැන් ඔය පළවෙනි කාරණාව තමයි ප්‍රශ්න කියන එක අපි දැන් මේ හිතාගෙන ඉන්න ප්‍රශ්න කියන එක තව අවුරුදු 10කින් අපිට ඇත්තටම ප්‍රශ්නයක් නොවිලා කියන්නේ ප්‍රශ්නයක් විදිහට දැනෙන්නේ නැති වෙලා යනවා ප්‍රශ්න 10කින් විතර. හැබැයි ඔය ප්‍රශ්න කියන එකකින්ද අපි මේ වෙලාවේ මොකක් හරි අපිට කරන්න තියෙන වැඩක් කඩාකප්පල් කරගත්තොත් එහෙම මේ වෙලාවේ අපිට දැනට මේ වර්තමානයේදී කරන්න තියෙන වැඩක් අපි මේ ප්‍රශ්නයක් හින්දා නැති කරගත්තොත් එහෙම අන්න එතනින් එන පසුතැවීම දැන් හිතන්නකෝ ඔයාට තියෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා මේ වෙලාවේ. ඩිසිප්ලින් මේ ප්‍රශ්නයක් හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒතර යන්නේ ඒ වගේ ගැටලුවක් නිසා ඔයා මේ වෙලාවේ මේක මේ වෙලාවේ වගේ වැඩේ ප්‍රොසෙස් එක ඔයා කඩාගත්තොත් එතකොට ඔය ඉදිරියන්නේ පසුතැවීමක්. ප්‍රශ්න කියන එක කාලෙත් එක්ක අඩු වෙනවා. පසුතැවීම කියන එක කාලෙත් එක්ක වැඩි වෙනවා. හරිද? ප්‍රශ්න කියන එක කාලෙත් එක්ක අඩු වෙනවා. දැන් අවුරුදු 10කට කලින් ඔයාලට තිබිච්ච ප්‍රශ්න වලට ප්‍රශ්නයක් නැහැ. පසුතැවීම කියන එක කාලෙත් එක්ක වැඩි වෙනවා. ඒ නිසා කවදාවත් මම මේ කතන්දරේ කියලා මෙතන ඉක්මනින් ඉවර කරන්න යන්නේ කවදාවත් මේ මම කියන්නේ මේ කතන්දරෙන් අපි ඉස්සරහ පැත්තට මේ කරන්න ඕන දේවල් ගැන කතා කරන්න යන්නේ මම මේ කියන්නේ ප්‍රශ්න කියන එක කවදාවත් ඔයාගේ අනාගතේ ඔයාලට හම්බෙන්න තියෙන තැනට යන්න බාධාවක් කරගන්න එපා. ඒක ඇත්තටම ඔයාලා හිතන් ඉන්නවට හරිම පොඩි දෙයක්. ඒක එළියෙන් බැලුවම තමයි තේරෙන්නේ කොච්චර පොඩි දෙයක්ද කියලා. මොකද මේ ප්‍රශ්නේ ඉන්නකොට අපිට හිතෙනවා අපිට මාර ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට ඇත්තටම අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.